තමයි සාර්ථකත්වය. හරිම හොඳයි. මම සුබ පතනවා. අත් වශයෙන්ම ඊටාම දක්ෂ නළු නිලි යුවලක්. මම අපි කාලෙකින් අපිට දකින්න හම්බෙච්ච වින්දනයක් අපි ලැබුවා මේ වෙලාවේ. ඔබ දෙදෙනාගේ තාම ශ්‍රේෂ්ඨ රංගනයක්. කෙනෙක් මම කියන්න ඕනේ නැහැ. ප්‍රේක්ෂකයෝ ලෝකයා කියයි. කවදා හරි කියයි. තාම දක්ෂයි කියලා. තාම වෙනදට අපි වේශ නිරූපණය කරන කාමරයට එනකොට සාලිය මාව පිළිගන්නේ good morning රවි අයියා කියලා. අද මං ආපුවාම ටිකක් වෙලා මන් දිහා බලාගෙන ඉඳලා කිව්වා එන්නේ පවට. very naughty. මම හිතනවා ඔබ අද උදේ මේ ඇඳුම ඇඳගත්ත වෙලාවේ ඉඳලා ඒ චරිතය ජීවත් වුණා. ඊටාම හොඳට හාස්‍ය උත්පාදනය කළා. මේ රෝහිණී රැවුල දාපු පවණින්ම ගර්ල්ෆ්‍රෙන්ඩ් උස්සන්න බෑනේ. කොහොම හරි මම කැමති දෙයක් තියෙනවා. අද ඔබ මේ හාස්‍ය මතු කරන්න බාහිර දේවල් උපයෝගී කරගත්තේ නැහැ. ඔබේ ගීතයට සම්බන්ධ වීම තුළින් නර්තනය තුළින් තමයි ඒක බොහෝ දුරට මතු කරගත්තේ. ඒක අමාරු කාර්යයක්. ඒක ඔබ හොඳට කළා. අනිත් එක මහඳලී කිව්ව දේ මම නැවතත් කියන්න ඕන. ඒ වචන උච්චාරණය කරපු නිසා හරි පැහැදිලිව ඔබ තොල් චලනය කරපු නිසා ගැහැණු කටහඬෙන් ඒවා ඇහෙනකොට හරියටම ඔබේ නර්තනෙට එකතු වුණා. ඒ තාම මම හිතන්නේ ලොකු පිරවීමක් එයින් සිදු වුණා. කොහොම හරි ඊටා හොඳ රංගනයක් ඉදිරිපත් කළා. අපි විනෝදයටපත් වුණා. බොහොම ස්තුතියි. රෝහිණී දුරහස්ත පාලකය යොදමින් රූපවාහිනියේ රූප රාමුවකට හෝ රූපවාහිනියේ වැඩසටහනකට යන ජවනිකාවක් මේ රූපවාහිනිය යන ජවනිකාවක් තමයි නිර්මාණය කරේ. මම හිතන්නේ ඒ ජවනිකාවේ නිර්මාණය අති විශිෂ්ට ලෙස අර ඉක්මනින් යන ඒවයි ස්ලෝ මෝෂන්ස් මේවා අති විශිෂ්ට ලෙස මම හිතන්නේ ඉදිරිපත් කරා. හාස්‍ය මම දැක්කේ හාස්‍ය තිබ්බ නැත්තේ නැහැ. මම හිතන්නේ නර්තන ඉවරුණාට පස්සේ සාලියගේ හාස්‍ය වැඩිම පෙනුනේ මම විශ්වාස කරනවා සුරාජ් එක්ක ගිහිල්ලා කරපු ඒ පොඩි රංගපෑමත් එක්ක මම කැමති මේ නිර්මාණයට හේතුව තමයි මොකද අපිට අමුතු හැඟීමක් ඇති වුණා අර පුටුවේ වාඩි වෙලා දුරස්ත පාලක පාවිච්චි කරලා මේ රූපවාහිනියෙන් මොනවද බලන්නේ කියලා ඊට පස්සේ මේ ගීතයකින් අපි ලබන වින්දනය ඔබ ඉදිරිපත් කරන්න හැදුවා විශිෂ්ටයි. එලා සාලිය अभी बड़ी सुबह देना okay Sadia all the best very well done. A round of applause. I must have put your gun on Nevin. Well, සාලියගේ මේ රුවට තමයි මේ විශේෂය මම හිතන්නේ සාලිය මේ වගේ රෝහිණි මම හිතන්නේ ඔයාලා නම් හාස්‍ය රංගනයටම ඉපදුණු දෙන්නෙක් වගේ මට නම් හිතෙන්නේ. නමුත් දැන් මට තරංගයක් වගේවත් එක මේ නාතරේ නම් අකෝ මත දෙරින් ඉන්නවා දැන් රූපේ පැත්තෙන් මම යන සැලුන් එකට බයින්න. no problem. හොඳයි අපි මිනිස්සු මණ්ඩලයේ පිනවුවා කියලා කිව්වා සාලියත් රෝහිණි. අපි බලමු ලකුණු තත්ත්වය කොහොම වේවිද කියලා නේද? අපි මුලින්ම රවීන්ද්‍ර රන්දනී මහත්මයාගේ ලකුණු තත්ත්වය දැනගමු. ලකුණු 8ක්. रोहित सेनानायक මහත්මිය ලකුණු කීයක් ලබා දෙනවද? ඇය ලබා දෙනවා ලකුණු 8ක්. මානි ෆොන්සේකා මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 9ක්. හොඳයි ඉතින් සාරිය සහ රෝහිණිට ආදර කරන ඔබටත් පුළුවන් ඕන වෙනුවෙන් SMS කරන්න SDS හිස්තනක් අංක 9 ටයිප් කරලා සෙන්ඩ් කළ යුත්තේ 7788ට. ලංකාවේ දුරකථන මාර්ගය ඔස්සේ 1577 ඩයල් කරලා ඔබට පුළුවන් ඔවුන්ට මනාප ලබා දෙන්න. ඔවුන්ගේ අංකය වන්නේ අංක කීයද? අංක 9. හොඳයි අපි එහෙමනම් සිත ඩාන්ස් ස්ටාර්ස්නේ නැවතත් ඔයාලව දකින්න මම බලාපොරොත්තු වෙනවා. මේ ළඟට සුරාජ් එහෙමනම් අද දවසේ අවසාන තාරකාව දෙහර පිරිස් සමග අසංග අනේ මම නැති කරගත්තා දැන් ගෑනුන්ගේ Wow!
තියෙන නිදහසත් අනේ මම නැති කරගත්තා. දැන් ගෑනුන්ගේ ඇටි තේරෙනවා. හරියන්නේ නැති කසාදයක් මම බැඳගත්තා. අයියෝ මගේ අම්මෝ මොකටද මං බැඳගත්තේ. 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 ඔන්න මට තද වෙනවා. අම්මා පිස්සු හැදෙනවා. බැලුවම මම කරපු කිසිම වැරද්දකුත් නෑ. මං යන්නම යනවා. දික් කසාද වෙනවා. රණ්ඩු කරලා මෙහෙම අපට ඉඳලා වැඩක් නෑ. යන්න හදනවා. දරු දෙන්නෙක් හදලා. අනේ මගේ කට මං තමුසට යන්නම දෙනවා. මේක අහනවා. දැන් හිතට ගන්නවා. බැඳගත්තා නම් සවසේ වෙරේ ගහනවා. අයියෝ මගේ අම්මෝ මොකටද මං බැඳගත්තේ. අයියෝ මගේ අම්මෝ වයහානකයි දැන් තත්වේ. අයි වයි මයි මල කෙලියයි. අයියෝ මගේ අම්මෝ මොකටද මං බැඳගත්තේ. අයියෝ මගේ අම්මෝ මොකටද මං බැඳගත්තේ. මම හිතන්නේ මේ බොහොම දුරට හිතලා බොහොම විස්තර සහිතව මේ පසුතලයේ නිර්මාණය කරගෙන තිනවා. මම හිතුවා ටෙලිනාට්‍යයක පොඩි ජවනිකාවක් කරන්න යනවද කියලා. නර්තනයේ ඉදිරිපත් කරපු ආකාරය තුළ හාස්‍ය බොහෝ දුරට මතු වුණා. ඇත්තටම සෑහීමටපත් වෙන්න පුළුවන් රංගනයක්. මම හිතනවා අර සමහර වචන උච්චාරණය කිරීමේදී ඒවාට ඉරියව් දැක්වීමේදී ඒ හාස්‍ය රසය මසු කරගන්න හුඟක් උත්සාහ කරා කියලා මම හිතනවා සාර්ථකයි කියලා. ඔව්නේ හරි. ඔයා හිතපු විදිය හරි. ඔයා හුඟක් සාර්ථකයි අද. මොකද අර හැමතිස්සෙම මං කියනවා වගේ වචන වලින් ඔයාගේ මුහුණේ ඉරියව් හොඳින් කැපී පෙනුණා. ඒකම ලොකු නාට්‍යම අවස්ථාවක් ගොඩක් තිබුණා ඔදෙන්නගේ නර්තන. ඔදෙන්නගේ රංගනේ. ඒක හුඟක් සාර්ථකයි. මම දකිනවා අද හුඟක් හොඳ රංගනයක් ඔය දෙන්නගේ. මේ හුඟක් මං හිතන්නේ ඔබගේ සහායකයට ඔයාව බොහොම අමාරුවෙන් කන්ට්‍රෝල් කරගෙන ඔය දෙන්න මේ මං හිතන්නේ හොඳ රංගනයක් ඉදිරිපත් කරා. මං සුබ පතනවා. මහරාසංග මම හිතන්නේ සුනිල්ගේ ගීතයකට ඒ ගීතයට අවශ්‍ය කරන නිර්මාණ ඉදිරිපත් වුණා. ඒකම මම හිතන්නේ පුංචි ටෙලි වෘත්තාන්තයකට අවශ්‍ය කරන රූප රාමුවකට පසුබිම සකස් කරගත්තා වාගේ ඊටමත්ම අපූර්ව ලෙස පසුබිමත් සකස් කරගත්තා. ඔබට මම හිතන්නේ ඊටමත්ම වැදගත් දේ මෙතන වෙන්නේ අසංගයෙන් ලැබෙන සහාය. ඒ අසංගයෙන් ලැබෙන සහාය එක්ක නර්තනයට ඔබ දිගින් දිගටම මේ තරංගාවලියේදී ඔබගේ විවිධත්වයක් පෙන්වනවා. හාස්‍ය රසය දෙන්න පුළුවන් නර්තනයක ඉදිරිපත් කිරීමට හැකි බව මම හිතන්නේ මේ වෙනකොට ප්‍රේක්ෂකයන්ට මේ තැනින් ඔබ ඉදිරිපත් කරා. ඔය දෙන්නගේ
රංගනේ ඊටාම උසස්. ඇත්ත වශයෙන්ම හරි විරල රංගනයක්. ඇත්තටම ආඩම්බරෙන් කියන්න පුළුවන් හරිම ලස්සනයි කියලා. හරිම ලස්සනයි. ඒ හින්දා මම ප්‍රාර්ථනා කරන සුබ අනාගතයක් වේවා.